ජනාධිපතිවරයා සඳහන් කරන විදිහට අඩි 5000න් ඉහළ කලාපය වනාන්තර බවට පත් කිරීම සඳහා සැලසුම් සකස් කිරීම කියන එක පාරිසරික වශයෙන් ඉතාම වැදගත් ප්‍රකාශයක්. නමුත් ගැටලුව වෙලා තියෙන්නේ මේ තීන්දුව එහෙම නැත්නම් මේක ප්‍රතිපත්තිමේ තීන්දුවක් දක්වා ගොඩනැගීමේදී කොතරම් දුරකට විද්‍යාත්මක පදනමක් මත මේක විග්‍රහ කරලා තියෙනවද? ඊට අමතරව අඩි 5000න් ඉහළ ප්‍රදේශ පමණක් වනාන්තර ඇති කිරීම කියන අදහස මතු කරනකොට අනිත් සමස්තය අදාළ නැද්ද කියන අදහසක් මේකත් එක්ක ගොනු වෙලා තියෙන්න පුළුවන්. මොකද අපිට හිතෙනවා අඩි 5000න් ඉහළ ප්‍රදේශ විතරයි ආරක්ෂා කරන්න ඕනේ කියන හැඟීමක් මේ ප්‍රකාශයත් එක්කම ඇතුලේ ගැබ් වෙලා තියෙනවා. ඉතින් මේ හින්දා මේ කරුණ අපි නිවරදිව අවබෝධ කර ගැනීම වැදගත් වෙනවා. අපි දන්නවා අඩි 5000ට ඉහළ ලංකාවේ භූමි ප්‍රදේශය ගත්තාම හෙක්ටයාර් 75000ක් විතර භූමි ප්‍රදේශයක් අඩි 5000ට ඉහළ කලාපයේ පිහිටලා තියෙනවා. ඒ 75000ට හෙක්ටයාර් 75000ක් විතර වෙන මේ කලාපයේ 68%ක් විතර සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා තියෙන වනාන්තර වලින්. ඊට අමතරව 27%ක් විතර තියෙනවා වගාබිම් විදිහට ව්‍යාප්ත වෙලා තියෙන කොටස්. ඊට අමතරව 4%ක් විතර තියෙනවා ජනාවාස ඒ වගේම නාගරික ප්‍රදේශ මේ වගේ 4%ක් විතර තියෙනවා. 2%ක විතර භූමි ප්‍රදේශයක් තියෙනවා විශේෂයෙන්ම සත්ව ගොවිපළවල් විදිහට තියෙන කලාප පිහිටලා තියෙනවා. ඒතකොට අඩි 5000න් ඉහළ ස්වභාවය ඔය ආකාරයෙන් තියෙනවා. ඒතකොට අඩි 5000න් ඉහළ වනාන්තර විදිහට පවතින 68%ක ප්‍රදේශය ගත්තාම රක්ෂිත විදිහට කොටසක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා වන සංරක්ෂණ ආඥා පනත යටතේ සහ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ පාලනය වෙන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. තව විශාල වනාන්තර ප්‍රමාණයක් තියෙනවා රජයට අයිති වනාන්තර ඉඩම් විදිහට රක්ෂිත වලට සම්බන්ධ කරන්න. ඊට අමතරව තව සැලකිය යුතු වනාන්තර ප්‍රමාණයක් තියෙනවා. ඒක තරමක් දුරකට වැඩි වනාන්තර ප්‍රමාණයක් පවතිනවා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන වනාන්තර විදිහට. මේ වනාන්තර තමයි විවිධ ආකාරයෙන් බදු දිබින් විවිධ ක්‍රියාවලීන් සඳහා භාවිතා වෙන්නේ. එතකොට ඒ ටික කඩිනමින්ම රක්ෂිත තත්වයට පරිවර්තනය කරන්න ඕනේ. එතකොට ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් එක්ක අපි පියවරෙන් පියවර ගියොත් එහෙම කරන්න ඕන දේවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. එකක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පවතින අඩි 5000ට ඉහළින් පිහිටලා තියෙන මෙන්න මේ වනාන්තර ඇතුළුව ඒ සමස්ත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති සියලුම ඉඩම් ටික මේ රක්ෂිත වලට පැවරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඊට අමතරව අපි දන්නවා මේ කලාපය තුල වාණිජ්‍ය වගාවක් විදිහට මහා පරිමාණයෙන්ම ව්‍යාප්ත කරලා තියෙනවා තේ වගාව. ඒතකොට තේ වගා බීම් තමයි වැඩිපුරම නායාමයේ අවදානමට ලක් වෙලා තියෙන්නේ. ඒතකොට මේ ප්‍රදේශ ගත්තාම මේවැ බහුභෝග වගා කරලා ඒව පියවරෙන් පියවර ගොඩනගන්න ඕනේ. වනාන්තර එහෙම නැත්නම් කෘෂි වන වගා බීම් තත්වයට පියවරෙන් පියවර පරිවර්තනය කරන්න ඕනේ. ඒක තමයි ඊළඟට ගන්න ඕන කරන උපාය මාර්ගය. ඊට අමතරව අපි දන්නවා අඩි 5000න් ඉහළ කලාපය තුල ෆයිනස් වගා බීම් ඊට අමතරව යූකැලිප්ටස් වගා බීම් ඇතුළුව මේ විදිහට වන වගාවන් විදිහට පිහිටලා තියෙන වගා බීම් විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒවා ප්‍රධාන වශයෙන්ම ශාක ස්තර දකින්න ලැබෙන්නේ යටි ස්තරයේ සම්පූර්ණයෙන්ම නිරාවරණය වෙලා තියෙන්නේ. ඒ ප්‍රදේශ අපි දන්නවා වරින් වර ගිනි තැබීම් වලට පවා ලක් වෙනවා විශේෂයෙන්ම අගෝස්තු සැප්තැම්බර් මාසවල. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා අඩි 5000ට ඉහළින් පිහිටලා තිබුණත් මේ නැවත වන වගාවල් විදිහට පවතින භූමි ප්‍රදේශ. එතකොට ඒවා අපි ක්‍රමානුකූලව ස්වභාවික වනගා බීම් තත්ත්වයට පරිවර්තනය කරන්න ඕනේ. එතකොට අපිට ගන්න ඕන කරන ක්‍රියාවලීන් ගණනාවක් තියෙනවා. ඊට අමතරව අපි ගත්තොත් එහෙම මේ ප්‍රදේශයේ තියෙන නින්දගම් ඉඩම් විදිහට පවතින ඉඩම් ප්‍රමාණයක්. ඒවා අනාරක්ෂිතව පවතින්නේ ඒ ඉඩම් ටික පවා ක්‍රමවත්ව අපි ගොඩනගන්න ඕනේ රක්ෂිත වනාන්තර තත්වයට. එතකොට අපිට පේනවා පැහැදිලිවම මේක නිකන් අඩි 5000න් ඉහළ වනාන්තර ඇති කරනවා කියන කරුණ විතරක් නෙමෙයි. ඒකත් එක්ක පිටිපස්සේ බැඳිලා තියෙන තව කාරණා ගණනාවක් තියෙනවා. අනිත් පැත්තෙන් අපි දන්නවා මේ ප්‍රදේශවල ජනාවාස බහුලව දකින්න ලැබෙනවා. එතකොට මේ ජනාවාස ප්‍රදේශ අපි ඉවත් කරනවාද එහෙම නැත්නම් ඒ ජනාවාස ඒ ආකාරයෙන්ම පවත්වගෙන ගන්න ගමන් ඒ ජනාවාසවල භූමිය එහෙම නැත්නම් ඒ ගෙවතු ඇතුළුව මේ පද්ධති ටික අපි පියවරෙන් පියවර මහනුවර ගෙවතු තත්වයට පරිවර්තනය කරනවා. මොකද අපිට හොඳම උපාය මාර්ගයක් විදිහට තියෙනවා මහනුවර ගෙවතු කියලා කියන්නේ කදුකර ප්‍රදේශවල පවතින විශේෂම මේ ගෙවතු ආකාරයක්. එහෙම නැත්නම් අපි ඒක හඳුන්වනවා කැන්ඩියන් හෝම් ගාර්ඩන්ස් කියලා හඳුන්වනවා. එතකොට ඒක සංකල්පයක්. එතකොට මේ සංකල්පය ගොඩනැගිලා තියෙන්නේ අපේ රට තුල. ඒක අපේ රට තුල කිව්වහම ඒකේ සංකල්පය මත ගොඩනැගිලා තියෙන්නේ බහුභෝග වගාව කියන එක. එතකොට වනාන්තරයක ස්වභාවයට ආසන්න ස්වභාවයක් මේ ගෙවතු වල දකින්න ලැබෙනවා කැන්ඩියන් හෝම් ගාර්ඩන්ස් වල. මොකද ඒකට හේතුව තමයි
ස්තර විදියට අපි දන්නවා වනාන්තරයක ස්තර සාමාන්‍යයෙන් ගත්තාම ඉහළ කඳුකර වනාන්තරයක ස්තර ප්‍රධාන වශයෙන්ම 4ක් විතර දකින්න ලැබෙනවා. එතකොට මේ නුවර ගෙවතු වල ඒ සංකල්පය තුලත් ඒක ප්‍රධාන වශයෙන්ම දකින්න ලැබෙනවා. ආර්ථික භෝග වලින් ඒගොල්ලෝ ස්තර විදියට සකස් කරලා තියෙනවා. එතකොට අපි අඩි 5000න් ඉහළ භූමි ප්‍රදේශවල ගෙවතු මෙන්න මේ තත්වයට පරිවර්තනය කරන්න ඕනේ. ඒවැ වැඩිපුරම අපි දකිනවා සමහර ප්‍රදේශවල තියෙන්නේ යටි ස්තරය විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ස්තර කීපයක්ම නිරාවරණය වෙලා තියෙන්නේ. ඒ හින්දා ඍජුවම වර්ෂා කාලවලදී වර්ෂාව මතු පිටට පසට යොමු වෙලා පතිත වෙලා පස හොදගෙන විශාල කලාපයක් සෝදාපාලුවට ලක් කරමින් ගලාගෙන යාම විතරයි සිද්ධ වෙන්නේ. භූගත වීමේ යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ ප්‍රශ්න තමයි ප්‍රධාන වශයෙන්ම නායයන් ඇතුළුව තත්වයන් වලට බලපාන්නේ. එතකොට අපි අඩි 5000න් ඉහළ භූමි ප්‍රදේශවල භූමි කළමනාකරණ නිවැරදි සැලසුමක් ඕනේ. ඒ වගේම ඊට අමතරව අපි දන්නවා අඩි 5000ට පහළින් ප්‍රදේශ තමයි වැඩිපුරම නායයාමට අවදානමට ලක් වෙලා තියෙන්නේ. අඩි 2000ත් අඩි 5000ත් අතර කලාපයේ තමයි වැඩිපුරම නායයාමට ලක්ුණේ සහ නායාමයේ අවදානමට වැඩිපුරම ගොදුරු වෙලා තියෙන කලාප විදිහට දකින්න ලැබෙන්නේ. එහෙමනම් අපි අඩි 5000ට ඉහළින් ප්‍රදේශය වනාන්තර ඇති කරනවා වගේම ඒ ප්‍රදේශ නිවැරදි පරිදි භූමි භාවිත රටාවට ගොනු කරනවා වගේම එතනින් පල්ලෙහා තියෙන කලාප නිවැරදිව සුරක්ෂිත කරන්න ඕනේ. මොකද ඒකට හේතුව තමයි ඒ කලාපේ තමයි වැඩිපුරම තේ වගා බිම් පිහිටලා තියෙන්නේ ඒක භෝග වාණිජ්‍ය වගාවක් විදියට. එහෙමනම් අපි ඒකට සැලසුම් සකස් කරන්න ඕනේ. මොකද හේතුව තමයි අඩි 5000න් උඩ කලාපය රැඳිලා තියෙන්නේ අඩි 5000න් යට කලාපයේ තියෙන භූමි ස්ථාවරත්වය මත. එතකොට භූමියේ ස්ථාවරත්වය බිඳ වැටෙන්නේ හැම වෙලාවෙම ඒ කලාපය තුල සිද්ධ වෙන හානිකර ක්‍රියා හින්දා. එතකොට අපි අඩි 5000 ආරක්ෂා කරනවා වගේම අඩි 5000න් පහළ කලාපයත් නිවැරදි පරිදි සුරක්ෂිත කරන්න ඕනේ.